අපි හදමු ළමයි අද මාළු වල හොත්ත. ඒකට මම අරන් තියනවා බීලුණු ගෙඩියකින් භාගයක්, කරපොංචා, තක්කාලි ගෙඩි භාගයක්, සුදු ලුණු බික් 4-5ක් වගේ, මිරිස් කරල් 3ක් දෙකට පළලා අරගෙන තියනවා. ඉඟුරු ටිකක් කපලා අරගෙන තියනවා. මිරිස් කුඩු 3-5 කුඩු ගම් මිරිස් කුඩු. මම අද ග්‍රෑම් 500ක් වගේ තමයි අරගෙන තියෙන මාළු. ඒකට අවශ්‍ය ප්‍රමාණයට මම අරගෙන තියෙනවා මිරිස් කුඩු 3-5 කුඩු ගම් මිරිස් කුඩු. දැන් මේ ටික හොඳට බැදගමු. මේ විදිහට බැදගමු. මම අද හදාගන්න යන්නේ කෙලවල්ල මාළු ඔලු. ඒක හරියම රසයි ළමයි. මේක අපි හදාගත්තම මේ විදිහට අපිට මේක වෙන කිසිම එළවලුවක් නැතුව මේක නිකන් බත් එක්කවත් කන්න පුළුවන්. පාන් එක්කත් ඒ වගේම මාරම රසයි. මේක හොඳට බැදගමු අපි දැන්. මේ විදිහට බැදගමු. ගොඩාක් කළු වෙන්න දෙන්නත් එපා. එහෙම වුණොත් තිත්ත රස එයි. ඒක නිසා ගාන්ට ඔයාලට තේරෙනවනේ. අවශ්‍ය ප්‍රමාණයට අපි මේක හොඳට බැදගමු. මම හදන ගමන් බොන්න ෆැෂන් එකක් හදාගත්තා. හරි දැන් මේක බැදිලි ඉවරයි. දැන් අපි තෙල් ටිකක් ලිපෙන් තියලා ඉවර වෙලා ඒකට දානවා ඉස්සෙල්ලම ඉඟුරු. ඊට පස්සේ අපි ඒකට එකතු කරන සුදු ලුණු. ඉඟුරු පොඩි කෑලි කපා ගන්න. ඔයාලා ගනිද්දී බීලුණු එකතු කරගන්නවා. කරපොංචි ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඒක මාරම රසයි. ඔයාලගේ රම්පේ තියෙනවා නම් රම්පෙත් දාන්න. මට රම්පේ තිබුණේ නැහැ. ඒක නිසා මම රම්පේ දැම්මේ නැහැ. ඊට පස්සේ අපි එකතු කරගන්නවා ගොරකා, එනසල් ඇට 2ක් වගේ, කරාබු නැටි 3ක් වගේ සහ කුරුඹු. මේ ටිකත් එකතු කරගන්නවා තෙල් එකටම. මම ගොරකා වැඩි දාන්නේ නැහැ. මොකද මම තක්කාලිත් දාන නිසා. විදියට ඊට පස්සේ හැන්දක් අරගෙන අපි පොඩ්ඩක් ඒක එහෙට මෙහෙට හැන්දෙන් කෝරු ගමු. දැන් මේකේ මාරම සුවඳක් එනවා. මේ ටික ඉඟුරුයි සුදු ලුණුයි බීලුණු කරපොංචයි ටික තෙල් එකේ තැම්බෙද්දි මාරම සුවඳයි. මේක අපි චුට්ටක් මේ විදිහට තැම්බෙන්න දීලා මේකට දානවා ඊට පස්සේ තක්කාලි ටික. පස්සේ මේකට එකතු කරගන්න ඕන අමු කපාගත්තු අමු මිරිස් ටික. ඊට පස්සේ මේකට අපි දාමු අර අපි බැදගත්තු 3-5ක. ඔයාලා සැරට ගන්න කැමති කෙනෙක් නම් මිරිස් කුඩුයි ගම් මිරිස් කුඩුයි වදිනකොට අපි ඒකට වැඩිපුර ටිකක් බැද ගන්න. ඔයාලගේ රස අනුව ගොඩක් සැරට කන්න කැමති නම් මේක මෙහෙම බැද්දෙන්න දෙනවා. චුට්ටක් අපි තෙල් එකේ ටිකක් රන්වන් පාට වෙනකන් බැදෙන්න දීලා මම මේකට එකතු කරන ලුණු කුඩු ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා අපි හොඳින් සෝදගත්තු මාළු ටික එකතු කරගෙන අපි මේක හැන්දෙන් අනිත් පැත්ත හරවමු. මම දැන් අනිත් පැත්ත හරවගෙන තියෙන්නේ. ඔයාලා මේක අනිත් මාළු කෑලි ටික අනිත් පැත්ත හරවද්දි පරිස්සමෙන් කරගන්න. ගොඩක් ලොකු හැඳි මේකට පාවිච්චි කරන්න එපා. පොඩි හැන්දක් ගන්න. මොකද මාළු කෑලි කැඩෙන්න බලනවා. ඒක නිසා දැන් මගේ මාළු එකට මම එකතු කරනවා විනාඩි 8කට විතර පස්සේ වතුර කෝප්පයක් වගේ.
පස්සේ වතුර කෝප්ප එකතු කරලා ඉවරලා අපි ආයේ හිමින් සැරේ මාළු කෑලි ටික අනිත් පැත්තට හරව ගන්නවා. හරි දැන් අපි මේක හිමින් සැරේ තැම්බෙන්න දෙමු. දැන් මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ මගේ මාළු කරිය. මේක දැන් තැම්බිලා තියෙන්නේ. අපි දැන් ලිප් ඔෆ් කරගමු. දැන් මම තැම්බිච්ච මාළු එක තෙල් පෑදිලා තියෙනවා. මේක හරිම රසයි ළමයි. ඔයාලත් හදලා බලන්න. මේක කන්න මම හදාගෙන තියෙන පොඩි සම්බෝලයක්. මේක බෙදාගමු. මම මේක රලන් තියෙන්නේ කීරි කැකුළු බත්. මාළු බෙදාගමු අපි. මේ කීරි කැකුළු බත් එක හරිම රසයි මේක. ඔයාලත් මේක try කරලා බලන්න. පොඩි සම්බෝලත් එකතු කරගන්නවා. පොල් සම්බෝලයි මාළුයි එක ගෑවුණු තැන කන්න පුළුවන්. බලන්නකෝ මාළු එකේ පාට. මම ඊට අමතරව හදාගත්ත තව පරිප්පු එකක් මේකට. ඔයාලත් මේ රෙසිපි අනිවාර්යෙන් try කරලා බලන්න. Thanks for watching.